සෝම් ඇවිල්ලා. එන්න දියා. දලාලි මහත්තයා මට කොලේ වාණ්ඩ ලෑස්ති වෙන්න එපා. මගේ කොල්ලෝ ලංකාවේ හැම අස්සක් මුල්ලන් නෑරම් බලලා දීන්. කොහෙවත් මේක නෑ. හැබැයි දලාලි මහත්තයාත් දන්නවා මාත් දන්නවා ලංකාවේ කොහෙවත් නැති ඒවා මෙතන තියෙනවා. මුදලාලි මහත්තයා මෙච්චර පස්ස ගන්නේ එක්කෝ යා මෙතන නෑ එක්කෝ යා මෙතන ගන්න බෑ. මේක අපේ චැනල්. එතන නෑ තහනම්. මගේ අම්මගේ ආසාව තමා ජෙටුව T2 එකක් ගේන්න. මගේ තාත්තගේ ආසාව තමා ඩිෆෙන්ඩර් එකක් ගේන්න. ඒත් ඒ දෙන්නගේම ආසාව තමා මගේ සතුට. දලාලි මහත්තයාට අමුතුවෙන් එක ගැන කියන්න දෙයක් නෑනේ. Hey! Anton. පිලිපෙට එන්න කියන්න. සර්. ෆිලිපේ. ඔව් සර්. මේ මාතුරුන්ට ජෙටුව එකේ බඩු ටික. ඕකේ සර්. එන්න සර් මාත් එක්ක. පේනවනේ මෙන්න මේ ජෙටුව T2 වෙහිකල් එක ඩිපෙන්ඩර් වෙහිකල් එකකට කන්වර්ට් කරන ගමන් තමයි තියෙන්නේ. මේ වෙහිකල් එක කන්වර්ට් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් යුතු කරුණු ගොඩක් තියෙනවා. ලේටස්ට් ටෙක්නොලොජි එකත් එක්ක බද්ධ වෙලා තියෙන මේ වගේ වෙහිකල් වල ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකේ ඉඳලා හැම කොටසක්ම ෆික්ස් වෙන්න ඕනේ වැඩ දන්න අයගේ අතින්. මොකද හැම තැනින්ම මේ දේවල් කරන්න බෑ. නවීන තාක්ෂණයේ පළපුරුද්ද වගේම අත්දැකීම් තියෙන වෙහිකල් එකේ වයර් එකකටවත් ඩැමේජ් එකක් නොවන විදියට තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඒක අනිවාර්යයි. ඒ නිසා ඔයාගේ වෙහිකල් එකේ කිසිම වයර් එකකට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව තමයි ප්ලග් ටු ප්ලග් විදියට තමයි අපි මේ ෆික්ස් කිරීම සියල්ල කරන්නේ. ඒ නිසා වැඩ දන්න තැනකින් ඔයාගේ වැඩේ කරගන්න වග බලා ගන්න. චාමරිස්ටික අපි සතුව ඒ හැම දෙයක්ම පළපුරුද්ද තාක්ෂණයේ ඇතුළු සියල්ලම තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ වෙහිකල් එක අරගෙන එන්න කලින් මේ නම්බර්ස් වලට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාලෙන්නත් අමතක කරන්න එපා. ගාන මතකයිනේ රුපියල් ලක්ෂ 10යි. ඒ වගේම මතක් කරනවා මේ හැම අයිටම් එකක් ගැනම සවිස්තර විස්තර අපි ඉදිරියට එකින් එක කියන්න සූදානම්. අදට අපි ගිහින් එන්නම්. අපි චාමරිස්ටික